අහස පුරා කළු වලාකුළු රොද බැඳී තිබුණේ මුළු ලෝකයම අඳුරේ ගිල්වා දැමීමට සපත කළාක් මෙනි. හමා සීතල සුළඟ මගයිනේ තිබූ විශාල මාරගස්වල අතුරිකිලි එකිනෙක පටලවමින් අමුතුම ආකාරයේ සංගීතයක් නිර්මාණය කළේය. අනුපමා තම රූපලාවන්‍යාගාරයේ වීදුරු දොර වසා අගුළු දැමුවේ මදක් විඩාවෙනි. ඇයගේ දෑස්වල ඌයේ තෙහෙට්ටුවකට වඩා කියා නිම කළ නොහැකි තනිකමක ඡායාවකි. වසර 3ක් ගත වූ සෑම දිනයක්ම ඇයට දැනුනේ යුග ගණනාවක් මෙනි. තම පස් හැවිරිදි දියණිය මිනාලි සමග ගෙවන මේ හුදෙකලා ජීවිතය ඇයට පුරුදුය. විවාහය යන ලස්සන වචනය ඇයට ඉතිරි කර තිබුණේ තිත්ත අත්දැකීම් සමුදායක් පමණි. පිරිමින් කෙරෙහි ඇය තුළ වූයේ බියක් සහ කලකිරීමකි. තම නිවසට පැමිණි අනුපමා මිනාලි සෙල්ලම් කරමින් සිටිනු බලා සිටියේ මද සිනහවකිනි. ඒ සිනහව තුළ පවා සැඟවුණු කඳුලක් තිබුණි. හදිසියෙම නිවසේ ප්‍රධාන දොරට තට්ටු කරන ශබ්දයක් ඇසුනේ. මේ අකාලේ කවුරුන් විය හැකිද? අනුපමාගේ සිත තුළ සැකයක් මතුවිය. ඇය සෙමින් ගොස් දොර විවර කළාය. ඇය ඉදිරියේ සිටියේ වැස්සේ තෙතබරිත වූ උසැටි තරුණයෙකි. ඔහුගේ දැස් තුළ වූයේ තියුණු බවකි. ඔහු දුටු සැනින් අනුපමාගේ හදවතේ රිද්මය නතර විය. කවුද මේ? ඇය ඇසුවේ විව්ලන හඬින්. අනුපමා අක්කේ, මාව අඳුරන්න බැරිද? මම හර්ෂ, සුසන්ත ඇන්ටිගේ පුතා. මතකය දශකයකටත් එහාට දිව ගියේය. එදා ඇය දුටුවේ කුඩා දඟකාර දරුවා අද පෞරුෂයකින් පිරි තරුණයෙකු වී ඇත. ඔහු දෙස බලා සිටි අනුපමාට අමුතුම හැඟීමක් දැනුනි. එය අනුරාගයකට වඩා කිසිකු තමා සොයා පැමිණීම ගැන වූ සහනයකි. අනේ හර්ෂ, එන්න ඇතුළට. ඔයා සෑහෙන්න වෙනස් වෙලානි. ඈ සිනාසෙමින් පැවසුවාය. හර්ෂ ඇතුළට එන විට ඔහුගේ ශක්තිමත් දේහයත් වැස්සට තෙමුණු ඇදුම් ඇඟට ඇලී තිබෙන ආකාරයත් අනුපමාගේ නෙත ගැටුනි. ඇය වහා දැස් ඉවතට ගත්තේ. තමා තුළ උපන් නුපුරුදු චකිතය වසන් කරමිනි. හර්ෂ ඇය දෙස බලා සිටියේ ගැඹුරු බැල්මකිනි. ඒ බැල්ම අනුපමාට තේරුම් ගත නොහැකි රහසක් බදු විය. සතියක් ගත විය. හර්ෂගේ පැමිණීම නිවසට අමුතු එළියක් ගෙනාවිය. ඔහු ඉතා සංසුන්්‍ය. නිවසේ වැඩ කටයුතු වලට උදව් කරමින් මිනාලි දියණිය සමග සෙල්ලම් කරමින් ඔහු කාලය ගත කළේය. අනුපමාට ඔහුගෙන් ලැබුණේ සහෝදරයෙකුටත් වඩා එහා ගිය ආරක්ෂිත බවකි. එහෙත් ඔහු කතා කරන සෑම විටම ඔහුගේ දැස ඇයගේ මුහුණ මත නතරවන ආකාරය අනුපමාට නොදැනුණා නොවේ. එක් රැයක අනුපමා මුළුතැන්ගේ රාත්‍රී ආහාරය පිළියෙල කරමින් සිටියා. හර්ෂ ස්නානය කර පැමිණෙන ශබ්දය ඇයට ඇසුනි. ඔහු පසෙකින් ගමන් කරන විට දැනුණුයේ නැවුම් සුවඳ අනුපමාගේ හදවතේ තැන්පත් විය. අක්කේ, ඔයා තනියම මේ ඔක්කොම බර උසුලන්නේ කොහොමද? හර්ෂ ඇසුවේ ඇය හසලින්ම හිටගනිමිනි. ජීවිතේ එහෙම තමයි හර්ෂා. අපිට ඕන දේ නෙවෙයි ලැබෙන්නේ. ඇය පිළිතුරු දුන්නේ පටලැවුණු හඬිනි. හර්ෂය දෙස බලා සියුම් සිනහවක් පෑවෙය. ඒ සිනහව තුළ මම ඔයා ගැන හැමදේම දන්නවා වැනි හැඟීමක් ගැප්ව තිබුණේ. අනුපමාට එක් දෙයක් ගැන සැකයක් තිබුණි. නිවසේ කෙළවරේ තිබූ අගුළු දැමූ කාමරය කෙරෙහි හර්ෂ දැක්වූ උනන්දුවයි. ඒ කාමරයේ කුල තිබුණේ ඇයගේ අතීතයේ කටුක මටකයන් සහ ඇයගේ දික්කසාදු වූ සැමියාගේ බඩු බාහිරාදියයි. ඇය ඒ දොර අගුළු දමා තිබුණේ ඒ වේදනාකාරී අතීතය වසා දැමීමටය. එහෙත් හර්ෂ නිතරම ඒ දෙස බලා සිටිනු අනුපමා දුටුවාය. ඔහු ආවේ ඇත්තටම රැකියාවකදද නැතිනම් වෙනත් අරමුණක් සඳහාද? පසුදා උදෑසන හර්ෂ රැකියාවට ගිය පසු අනුපමා ඔහුගේ කාමරය අස්පස් කිරීමට ගියාය. ඔහුගේ බෑගය අසල තිබූ කුඩා ලියුම් කවරයක් ඇයගේ නෙත ගැටුණි. එය විවෘත කළ ඇය මවිත විය. එහි තිබුණේ ඇයගේ පැරණි ඡායාරූපයකි. ඇය තරුණ කාලයේ කොණ්ඩය කඩා දමා සිනාසෙමින් සිටියේ ඡායාරූපය. පිටුපස මගේ සදාකාලික නිහඬ ආරාධනාව ලෙස ලියා තිබුණි. අනුපමාගේ දැසට කඳුළු පිරුණි. හර්ෂ ඇයට වසර ගණනාවක සිට ආදරය කර තිබේද? ඒ පිරිසිදු ආදරය හමුවේ ඇය තමා ගැනම ලැජ්ජා විය.
ඇය දරුවකු සිටින වැන්දබුවකි. ඔහු තරුණ කඩවසම් පිරිමියකි. ඒ අතරතුර ඇයගේ ජංගම දුරකථනය නාද විය. ඒ ඇයගේ හිටපු සැමියායා. මම දන්නවා උඹේ ගෙදර තරුණයෙක් ඉන්නවා කියලා. මම එනවා උඹලව විනාශ කරන්න. ඔහුගේ ඒ රළු හඬ අනුපමා භීතියට පත් කළේය. අය සිරුර බෙවුලමින් බිම වාඩි විය. එවෙලේම හර්ෂ නිවසට පෙමිණියේය. බියෙන් ගෙහෙමින් සිටි අනුපමා දුටු ඔහු වහා ඇය වෙත දිවා ආවේය. ඔහු ඇයගේ දෑතින් අල්ලා සනසන්නට විය. බය වෙන්න එපා, මං මෙතන ඉන්නවා. මං ආවේ ඔයාව රැකින්න. හර්ෂ ඒව තමාගේ උරහිසට වාරු කරගත්තේය. ඒ මොහොතේ දැනුණු ආරක්ෂාව අනුපමාට අලුත් ජීවයක් ලබා දුන්නේය. ඇය ඔහුට සමීප වන විට සමාජ සම්මතයන්ට වඩා මනුෂ්‍ය හැඟීම් බලවත් බව ඇයට වැටහුණිය. හර්ෂ ඇයගේ නළලත මත සිය දෙතුල් තැබුවේ සහෝදර ප්‍රේමයටත් වඩා ගැඹුරු, පිරිසිදු අනුරාගයකිනි. එදින රාත්‍රියේ මහා වැස්සක් ඇදහැළුණි. විදුලිය විසන්දි වී මුළු නිවසම අඳුරේ ගිලී තිබුණි. අනුපමා සාලයේ ඉටිපන්දමක් දල්වාගෙන සිටියේ, තනිකම මකා ගැනීමටය. හර්ෂ එය අසලට පැමිණ බිම වාඩි විය. ඉටිපන්දම් එළියෙන් අනුපමාගේ රුව වෙනදාට වඩා මනස්කාන්තව පෙනුනි. ඇයගේ දැස්වල තිබූ බිය පහව ගොස් ඒ වෙනුවට විශ්වාසය රජ කර තිබුණි. අනුපමා අක්කේ, මම මේ හැම දෙයක්ම කළේ ඔයා වෙනුවෙන්. මම නීතිය හදාරන ශිෂ්‍යයෙක් විදිහට ඔයාගේ හිටපු මිනිස්යාගේ අකටයුතුකම් ගැන හොයලා බැලුවා. ඔහුට ආයේ ඔයාට කරදර කරන්න බැරි වෙන්න මම කටයුතු සූදානම් කරලා තියෙන්නේ. හර්ෂගේ ඒ හෙළිදරව්ව අනුපමාගේ සිත සසල කළේය. ඔහු ඇය පසුපස ආවේ හුදු ආශාවකට නොව ඇයව ගලවා ගැනීමටය. ඇයි හර්ෂ මට මෙච්චර ආදරය කරන්නේ? ඇය ඇසුවේ රහසින් මෙනි. මලක් පිපෙන්නේ සුවඳ දෙන්න විතරක් නෙවෙයි අක්කේ. ලෝකේ ලස්සන කරන්නත් එක්ක. ඔයා මගේ ජීවිතේ ලස්සනම මල. හර්ෂ ඇයගේ දැස් දෙසේ කෙලින්ම බලා පැවසියා. ඔවුන් අතර වූ නිහඬතාවය වැසිහඬත් සමග මුසු විය. හර්ෂ සෙමින් ඇයගේ අත අල්ලා ගත්තේය. බිත්තිය මත ඔවුන්ගේ සෙවණලි දෙක එකිනෙකාට බද්ධ වී තිබුණි. ඒ සෙවණලි තුල වූයේ දෙදෙනෙකුගේ ආත්මයන් එකිනෙකා හඳුනා ගැනීමයි. අනුපමාගේ හදවතේ තිබූ වේදනාවන් ඒ මොහොතේ දිය වී ගියේය. මලක් පිපෙන්නාක් මෙන් ඊතා සෙමින් කිසිදු බලහත්කාරයකින් තොරව ඔවුන්ගේ හැඟීම් එකිනෙකාට මුසු විය. එය අඳුරු රාත්‍රියක දැල්වුණු එකම පහනමෙන් පාරිශුද්ධ විය. පසුදා උදෑසන ඉර පායා එන විට මුළු ලෝකයම නැවුම් වී තිබුණි. අනුපමා අවදි වූයේ අමුතුම සතුටකිනි. හර්ෂ ඇය අසලම හිඳ ඇය දෙස ආදරයෙන් බලා සිටියේය. දැන් හැම දේම ඉවරයි. ඔයා නිදහස්. ඔහු පැවසුවේ ඇයගේ අතක්සී ගනිමිනි. මිනාලි දියණිය දුවවිත් හර්ෂගේ ඇඟේ එල්ලුණාය. හර්ෂ මාමා අපිත් එක්කම ඉඳවද? ඇය ඇසුවාය. අනුපමා සහ හර්ෂ එකිනෙකා දෙස බැලුවේ සිනාසෙමිනි. ඒ සිනාවේ තිබුණේ අනාගතය පිළිබඳ ස්ථීර බලාපොරොත්තුවකි. සමාජය කුමක් කීවද, වැරදියයි සම්මත ප්‍රේමය තුල වුවද පිරිසිදුකම සහ කැපවීම තිබිය හැකි බව අනුපමා වටහා ගත්තාය. ඇය තවදුරට තනිකඩ ගැහැණියක නොවේ. ඇය තමාට සහ තම දරුවාට පනමින් ආදරය කරන, තමා වෙනුවෙන් ලෝකයේ සමග සටන් කිරීමට සූදානම් තරුණයෙකුගේ හදවතේ රැජිනයි. වසිබර රාත්‍රිය ඔවුන්ගේ ජීවිතයට ගෙනාවේ විනාශය නොව අලුත් ජීවිතයක ආශිර්වාදයයි.